සුබ දවසක් කියලා ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාලා නේචර් ලයිෆ් ඔෆ් සිලෝන් YouTube නාලිකාවට. හොඳයි, ඉතින් දින කිහිපයක් ප්‍රමාද වුණා වීඩියෝ එකක් නාලිකාවට ඉදිරිපත් කරන්න. ඉතින් හිතුවා මම වැනිලා වගාව සම්බන්ධයෙන් වීඩියෝ එකක් ඔබ වෙත ඉදිරිපත් කරොත් හොඳයි කියලා. ඉතින් මේ වන විට මම නාලිකාවත් එක්ක වැනිලා වගාව කරන නැත්නම් වැනිලා වගාවක් ආරම්භ කරන්න හිතන් ඉන්න ගොඩාක් දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මම දැන් මේ වීඩියෝ එක අද ඉදිරිපත් කරන්නේ මේ මාසේ 8 වෙනිදා. ඉතින් මම මේ දිනය සඳහන් කරන්න හේතුවක් වෙන්නේ වැනිලා වගාව කරන ගොඩාක් දෙනෙක් දන්නවා අපි අවුරුද්දේ එක එක කාල පරාසයන්ට එක එක දින වකවානු වලට අනුගත වෙලා තමයි අපි වැනිලා වගාව සිදු කරන්නේ. ඉතින් ඒ කියන්නේ අවුරුද්දේ එක එක මාසවල අපි කරන්න ඕන ක්‍රියාදාමයන් ටිකක් තියෙනවා වැනිලා වගාවට. ඉතින් මම මේ ඔබ මොන අවුරුද්දක මේක බැලුවත් මේ මාසයේ වෙනකොට සාමාන්‍යයෙන් අපි වැනිලා වගාවක මල් පිපීම ආරම්භ වෙලා අපි මල් පරාගෙන සිදු කරන්නේ මාර්තු අප්‍රේල් මැයි වගේ මාස කාලයේදී. ඒ කියන්නේ ඒක තමයි වාරය. ඉතින් ඒක අවසන් වෙලා මේ මැයි මාසයේ වගේ වෙනකොට අපි කරන්න ඕන ටිකක් තියෙනවා. ඒ කරන්න ඕන අනුගමනය කරන්න ඕන වැඩපිළිවෙල තමයි මම මේ ඔයාලට අද මේ වීඩියෝ එක තුළින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, ඉතින් ඔබට මෙම වීඩියෝ එක හොඳින් නිරීක්ෂණය කරොත් දැක ගන්නට ලැබෙනවා මෙම වැනිලා වගාවේ එක එක තීරු තුල නැත්නම් වැල් වගා කරලා තියෙන දෙපස මෙම ඉහළ තියෙන ආධාරක ශාකෝලින් කොටසක් ඉවත් කරලා එය වගාවට පොහොර වශයෙන් යොදලා තියෙනවා. ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න. ඉතින් මේ කාලය වන විට අපි වගාවට ඇත්තටම හොඳින් පොහොර සැපිය යුතුයි. මොකද දැන් අපි මල් පරාගෙන කරලා ඔබට දකින්නවා මෙම කරල් දැන් වර්ධනය වෙන්න නැත්නම් වර්ධනය වීම ආරම්භ වෙන්න තමයි යන්නේ. ඉතින් එතකොට එහෙම වුණාම අපි මෙම වගාවට හොඳ පෝෂණ මට්ටමක් ලබා දිය යුතුයි. ඉතින් ඇත්තටම කතා කරොත් අපි දෙසැම්බර් මාසයේ වගාව පීඩනය ලක් කිරීමේදී ආධාරක ශාකවල අපි ගොඩාක් අතු ඉවත් කිරීමක් සිදු කරනවා. ඉතින් මේ ඉවත් කරාට පසුව ඉතින් අලුතෙන් දළු දාලා මුළු වගාවම අඳුරු පැහැයක් වෙන තිබුණා. මට ඒක කලින් මේ වීඩියෝ එක තුළින් ඔබට ඉදිරිපත් කරන්න බැරි වුණා. මම දැන් මේ අවස්ථාව වෙන විට ඔබට දකින්නට පුළුවන් මෙම වගාවේ තියෙන ආධාරක ශාකවල අතිරික්ත අතු කපලා ඉවත් කරලා වගාව මේ ආකාරයට යම් කිසි එළියක් නැත්නම් අපි සාමාන්‍ය වගාව පවත්වාගෙන 80%ක් කියන අපි පීඩනය ලක් කරද්දී 130ක් දක්වා අඩු කරනවා. ඉතින් මේ දැන් මේ වෙන විට තිබුණේ වගාව 90ක් විතර අඳුරු පැහැයෙන්. ඉතින් මේ தත්ත්වය අඩු කරලා ඒ ආධාරක ශාකවල තිබුණ අතු අපි පොහොර වශයෙන් යොදාගෙන තියෙනවා. මම ඊට අමතරව මෙම හීරි තුලට නැත්නම් වැනිලා වගාවේ පැලාසලට පොල් එළිය යොදලා තියෙනවා. ඉතින් මේ ආකාරයට ඔබට පුළුවන් මේ වගාවට ඉතාමත් ඉහළ ආකාරයෙන් පෝෂණයක් ලබා දෙන්න. ඇත්තටම අපිට මේ පෝෂණය ලබා දීමට මුදලක් වැය වුණෙත් නැහැ. මොකද වගාවේ ආධාරක ශාකවලින් ලබාගත් අතු ටිකම තමයි අපි මෙතෙන්ට යොදලා තියෙන්නේ. ඒත් එක්කම පොඩි කරුණක් කියන්න ඕන. මොකද මෙම වීඩියෝ එක සිදු කරන අවස්ථාව වෙනට තරමක් අඳුර උදා වෙලා තිබුණේ. ඉතින් මම හිතනවා නමුත් ඔබට අවශ්‍ය දේ මෙම වීඩියෝ එක තුලින් ලැබෙයි කියලා. ඉතින් මේ හින්දා මම මෙම නාලිකාව තුලින් මෙම වීඩියෝ එක ඉදිරිපත් කරනවා. ඉතින් ඒත් එක්කම ඔබ වැනිලා වගාව සිදු කරන ඔබ පොඩ්ඩක් මෙම නාලිකාවේ මම ඊට වසරකට ඉහතදී දාපු වීඩියෝ තියෙනවා. ඉතින් ඒ පොඩ්ඩක් නරඹන්න කියලා මම ඔබගෙන් ඉල්ලනවා. මොකද ඇත්තටම ඔබ බැලුවොත් තේරෙයි වසරක් තුල මගේ වගාව කොයිතරම් දුරට වර්ධනය වෙලා තියෙනවද කියලා. ඉතින් මම ගොඩාක් දෙනෙකුට මේම වගාව නිර්දේශ කරන්න ප්‍රධානම හේතුව වන්නේ ඇත්තටම අපි සාමාන්‍යයෙන් වගාවක් සිදු කරද්දී ඒට පොහොර නැත්නම් කෘමිනාශක වගේ දේවල් ගොඩාක් යොදලා තමයි වගාව නඩත්තු කටයුතු සිදු කරන්න යන්නේ. ඇත්තටම ඔබ බලන්න මගේ කලින් වීඩියෝ දැන් අවුරුද්දකට පස්සේ තියෙන වීඩියෝත් එක්ක මේ වගාව සංසන්දනය කරන්න. ඇත්තටම මම මේ වගාවට මාසයකට නැත්නම් දවස් 45කට වගේ සැරයක් ඇවිල්ලා තමයි මේ නඩත්තු කටයුත්ත සිදු කරන්නේ. නැත්නම් පොහොර යෙදුමක් වශයෙන් ඇත්තටම අපි පොහොර සඳහා වියදමක් සිදු කරන්නේත් නැහැ. මේ ආධාරක ශාකවල අතු යොදා ගන්නවා නැත්නම් පුල් ටිකක් යොදා ගන්නවා. ඒ වගේ ටිකක් තමයි අපි මේ වගාවට සිදු කරන්නේ. ඉතින් ඒ වගේ පොඩි දෙයක් සිදු කරලා ඇත්තටම අනාගතයේදී ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් ඉතාමත් හොඳම වගාවක් තමයි වැනිලා කියන්නේ. ඉතින් මම මෙම වීඩියෝ එක නරඹන ගොඩාක් දෙනෙකුට ආරාධනා කරනවා මෙම වගාවත් එක්ක සම්බන්ධ වෙන්න. තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න හොඳ අවස්ථාවක් කියලා මෙම වැනිලා වගාව. හොඳයි, ඉතින් මෙම නාලිකාව තුළින් වැනිලා වගාව සම්බන්ධයෙන් මට හිතෙන විදිහට වීඩියෝ 20ත් 25ත් අතර ප්‍රමාණයක් මේ වෙන විට ඔබ වෙත සමීප කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් වැනිලා වගාවක් කරන්න හිතාගෙන ඉන්න පුද්ගලයෙකුට සම්පූර්ණ දැනුම 90%ක්ම අන්තර්ගත වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒත් එක්ක
ඔබට වෙන්ලාව ගාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පහතින් ඉදිරිපත් කරන්න. ඉතින් අදට මම මෙම වීඩියෝ එක තුලින් සමුගන්නම්. ඔබ Nature Life of Ceylon YouTube නාලිකාව මේ වන විටත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අදට ඔබගෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.